ප්‍රධාන වශයෙන් දරුවම බලා ගන්න ඕනේ අම්මා. ඒ අම්මව බලා ගන්න ඕනේ ස්වාමියා. සමහර දතර මොන හෝ හේතුවට දරුවන්ට ගොඩක් ආදරේ. නමුත් වයිෆ් එක පොඩි අවුලක් තියෙනවා. ඒ වෙලාවේ හිතන්නේ මේ වයිෆ් එක්ක තියෙන අවුලෙන් අතන්ට අඩුපාඩුවක් වෙනවා කියලා. ඒක වෙනවා. ඒක අපි මිනිස්සුනේ. හානියක් කරනවා කියන එකම නෙමෙයි. නමුත් කරන්න පුළුවන් උපරිම හොඳ වෙන්නේ නැති වෙන හරි අඩුවක් වෙනවා. දරුවන්ට ඒක හරියටම දෙන්න නම් අම්මව හරියට බලා ගන්න. ඒක හරියටම ස්වාමියා කරන්න. ඒක නොකරන තැන කවදාවත් අම්මෙක්ට හරි විදිහට ළමයිව බලා ගන්න බෑ. ඔයාට දෙන්න පුළුවන් 100%ම වෙන්නේ. මොකක් හරි අඩුවක් තියෙනවා. වගේ එනර්ජි එක අඩුයි, වගේ මූඩ් එක අඩුයි, ඔයා ළමයාත් එක්ක තියෙන කනෙක්ෂන් එක අඩුයි. එහෙම හරි ඒක මේවා වෙනවනේ. මේ අම්මව සතුටින් තිබ්බොත් තමයි ඒ දේ අනිත් පැත්තට හරියට යන්නේ. විශේෂයෙන් ප්‍රෙග්නන්සි කාලේ. ප්‍රෙග්නන්සි කාලේ විශේෂයෙන් අන්තිම ස්ටේජස් වලදී මාර විදිහට බලපන එක දරුවටත් බලපන. ඒ ගැන නම් ඉතින් බෑ ගණන් කතා කරන්න පුළුවන් නේ. අන්න මෙයා ඉතින් හැමදාම බඩට ආවද ළමෙක් ආපු දවසේ නම් බඩ අල්ලල්ලා කතා කරනවා ළමයාත් එක්ක. අද මගේ වැඩ ටික කරගන්න දුන්නාට thank you පුතේ කරදර කරේ නෑ කිය. ඒක මම හිතනවා ඇහෙන්නේ ළමයිත් එක්ක තියෙන කනෙක්ෂන් එකට පවා එෆෙක්ට් වෙනවා. පුදුරු දායිදිනුත් ඒ කතාව තියෙනවා. ඒ කමියුනිකේෂන් එක තියෙනවා. ඒක ඉතින් හරියට කරන්න අංග සම්පූර්ණව කරන්න ඒ සතුටද ඒ හැමදේම ඒ ආදරේද ඒ රැකවරණයද ඒ හැමදේම දැනෙනකොට ගැහණිට ඒක අනිත් පැත්තට දරුවන්ට දෙන විදිය සම්පූර්ණයෙන් වෙනස්. ඒ රාජකාරිය සහ යුතුයකම තනිකරම තියෙන ස්වාමියාගේ.